මේ තියෙන්නේ ඔයාලට 75000ක් ඇතුළට ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක්. yes ඇත්තටම හොඳ ෆෝන් එකක්. ගේම්ස් ඉක්මනට ඕපන් වෙලා ලෝඩ් වෙනවා. ඒ වගේම Call of Duty මම ප්ලේ කරා. මට 60 fps stable frame rate එකක් බලා ගන්න පුළුවන් වුණා. yes මම මේකේ matches 3ක් එක දිගට ප්ලේ කරලා ටෙස්ට් කරා. and මේක smoothly ඔයාලට editing වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම export time එකත් ගොඩක් අඩුයි. මේක ඔයාලට MediaTek Helio G100 Ultimate කියන CPU එක බලා ගන්න පුළුවන් with LPDDR4X RAM and UFS 2.2 storage. ගොඩක් mid range phones වලත් අපිට මෙන්න මේක තමයි බලා ගන්න පුළුවන්. wait ඒ විතරක් නෙවෙයි ඔයාලට මේකේ 5200 mAh බැටරි එකක් බලා ගන්න පුළුවන්. අනිත් brands බැලුවොත් මේ price එකට ඔයාලට 5000 mAh බැටරි එකක් වගේ තමයි offer කරන්නේ. එච්චර හොඳ බැටරි එකක් තියාගෙන මේකේ thickness එක වෙන්නේ 7.5 mm. ඒ වගේම මෙන්න මේ phone එකේ ඔයාලට ලොකු sharp smooth display එකක් බලා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයා මේ phone එක ගන්නකොටම ඔයාලට Android 15 බලා ගන්න පුළුවන්. ඒ වගේම famous AI features වෙන circle to search, magic eraser වගේ features උත් මේකේ දීලා තියෙනවා. ඊළඟ දේ තමයි පිටිපස්ස ඔයාලට මේකේ cameras දෙකක් බලා ගන්න පුළුවන්. yes තුනක් නෙවෙයි දෙකක්. මේකේ තියෙන කැමරාස් හරහා ඔයාලට 1x photos ඒ වගේම 2x portrait photos ගන්න පුළුවන්. and video අතින් බැලුවොත් ඔයාලට 2K 30 fps shoot කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා බැලුවොත් ඔයාලට 32 megapixel selfie කැමරා එකක් දීලා තිනවා. මේකිනුත් ඔයාලට 2K 30 fps shoot කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේක ඔයාලට dedicated action button එකක් හම්බ වෙනවා. ඒක ඔයාලට අවශ්‍ය කරන විදිහට customize කරගන්න පුළුවන්. මේක unbox කරොත් ඔයාලට මෙන්න මේ වගේ phone එක බලා ගන්න පුළුවන්. ඒත් එකම ඔයාලට ලස්සන back cover එකක් දීලා තියෙනවා. ඒ වගේම 45 watt fast charge එකක් හම්බ වෙනවා and type A to type C USB cable එකක් බලා ගන්න පුළුවන්. and මේ phone එක ඔයාලට colors 3කින් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. හැබැයි මගේ favorite color එක මෙන්න මේ black එක. and මේ phone එක ඔයාලට Tecno authorized resellers ලාගෙන් මිලදී ගන්න පුළුවන්. peace.